අහිබෝ වේවා මගේ රත්තරන් පුතේ. ඔන්ලයින් එකේ දෙවැනි දවස විදිහට අපි දෙවැනි දවස අද මේ විදිහට ආරම්භ කරනවා. හරි ගිය සතියේ අපි නතර කරේ පුතා මූලාශ්‍ර පාඩමේ මුල්ම කොටස. අද අපි කතා කරන්න යන්නේ ලංකාවට ඇවිල්ලා කෘති රචනා කරපු විදේශීය ලේඛකයෝ ගැන. හරි බලමු අපි එහෙම කොහොමද කියලා. හරි චූටි අදහසක් අපි පුතාලා කියන්නම්. ඔයාට අපේ ඉතිහාස පන්ති තුල දැනගන්න පුළුවන් ලස්සනම කෙටි ක්‍රමය මේ පාඩමේ මේකෙත් අපි සඳහන් කරලා තියෙනවා. හරි බලන්න යන්න මොකද්ද කියලා. මොන බලන්න ඉතිහාසයේ මගේ පුතේ ලංකාවට ඇවිල්ලා කෘති රචනා කරපු ලේඛකයෝ කවුද කියලා. පායන් හාමුදුරුවන්ගේ දේශාටන වාර්තා. ඉබන් බතූතාගේ දේශාටන වාර්තා. ඊට පස්සේ රිබෙයිරෝගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථය, බැල්ඩියස්ගේ ලංකා පුරාවෘතය, රොබර්ට් නොක්ස්ගේ දා හෙළදිව. හරි මේවා හරියට පාඩම් කරගන්න පොඩ්ඩක් අමාරුයි වගේ නේද? හරි අපි යන් ගිහලා කෙටික මේකට. ඔහොම ඉන්න. හරි ඔන්න කෙටි ක්‍රමය. අපේ පන්තියේ තියෙන විශේෂත්වය මේක. හරි ඔයාලා තාම අපේ පන්තියට ඇවිල්ලා නැත්නම් බලා ගන්න පුළුවන්. හරි යාළුවොත් දැනුවත් කරන්න පුළුවන්. හරි අපි මොනවා කරත් පුතේ අපේ ඉතිහාසනේ එකක් කරන්න දෙන මාවතේ තමයි මේ ගමන් කරන්නේ. හරි ඒ නිසා ඔයාලගේ පන්ති යාළුවෝ සම්බන්ධ වෙලා නැත්නම් මේ පන්තියට සම්බන්ධ කරන්න ඕනෙම පන්තියක් තමයි මේක. හරි චුඩු පුතේ. හරි අපි යම් මේක කෙටි ක්‍රමයට. ඔන්න යනවා අපි කෙටි ක්‍රමයට පුතා. චීන පාහියන් හිමියන් අරාබියේ බතුතාද පුතුගාලයේ රිබෙයිරෝද මෙරටට ආලේඛකයිනේ බැල්ඩියස්ගේ පුරාවෘත්තේ ඕලන්දෙ දිලියූ අතර රොබර්ට් නොක්ස් එදාලියූ හෙළදිව ඇත ඉංගලන්තේ. අයි බලයියා චීන පාහියල් හිමියන් අරාබියේ බතුතාද පුතුගාලයේ රිබෙයිරෝද මෙරටට ආලේඛකයිනි බැල්ඩියස්ගේ පුරාවෘත්තේ ඕලන්දෙ දිලියූ අතර රොබර්ට් නොක්ස් එදාලියූ හෙළදිව ඇත ඉංගලන්තේ. බලන්න ලස්සන පාඩම් කරගන්න පුළුවන් විදියට. බලන්න පුතා චීන පාහියල් හිමියන් අරාබියේ බතුතාද අරාබියේ තමයි බතුතා ඉන්නේ. පුතුගාලයේ රිබෙයිරෝද මෙරටට ආලේඛකෙනි. අන්න පුතේ මෙරට ඇවිල්ලා පුති රචනා කරපු ලේඛකයෝ. හරි කවුද ආවේ? චීන පාහියල් හාමුදුරුවෝ, අරාබියේ බතුතා, පුතුගාලයේ රිබෙයිරෝ මෙරටට ආලේඛකයිනි. හරි ඊට පස්සේ බැල්ඩියස්ගේ පුරාවෘත්තේ ඕලන්දෙ දිලියූ අතර රොබර්ට් නොක්ස් එදාලියෝ හෙළදිව ඇත ඉංගලන්තේ. බලන්න ලස්සනට පාඩම් කරගන්න පුළුවන් විදිය. හරි ඔයා ගෙදර ඉඳන්ම මේක නැවත වතාවක් ඔයා කියනවා. හරි කියන මාත් එක්ක චීන පාහියල් හිමියන් අරාබියේ බතුතාද පුතුගාලයේ රිබෙයිරෝද මෙරටට ආලේඛකයිනි බැල්ඩියස්ගේ පුරාවෘත්තේ ඕලන්දෙ දිලියූ අතර රොබර්ට් නොක්ස් එදාලියූ හෙළදිව ඇත ඉංගලන්තේ. හරි චුඩු පුතේ. හරි ඊට පස්සේ බලාගෙන යන්. දැන් මේ කියන්නේ මයි පුතේ පායන් හාමුදුරුවෝ දේශාටන වාර්තා, ඉබන් බතුතාගේ දේශාටන වාර්තා, රිබෙයිරෝගේ ලංකා පිළිබඳ ග්‍රන්ථය, බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය, රොබර්ට් නොක්ස්ගේ දා හෙළදිව. මතක තියාගන්න දවසක මේවා එනවා කියලා. හරි චුඩු පුතේ. ඒ නිසා ඉතිහාසයේ ලංකාවට ඇවිල්ලා කෘති රචනා කරපු ලේඛකයෝ මේ ටික තමයි හොඳට මතක තියාගන්න. හරි පුතේ. අයිබෝවන්.